ඔන්න අද අපි කතා කරන්න හදන්නේ දිලිත් ජයවීරගේ ව්‍යවසායික රාජ්‍යයත් එයාගෙම කැලණි ණයාගෙන් වෙන්කර හඳුනා ගන්න විදිහ ගැන. අහලම බලන්නකෝ. ඔක්කොම කුණු බේරේ වෙවට දිලිත් කරගහපු අලුත්ම පිල්ලිය. ලංකාවේ දේශපාලනය හැමදාම කැරකුණේ ජාතිකවාදය වටේ. ඒ කියන්නේ හැමතිස්සෙම ජයගත්තේ ජාතිකවාදය කියන එක නෙවෙයි. ජාතිකවාදයේ පෙරදුන තැන් තිබුණා. නමුත් නැවත නැවත ජාතිකවාදී දේශපාලනය බලවත් වෙනවා. ඒත් ඒක මේ රටට පමණක් ආවේනික දෙයක් නෙවෙයි. ජාතිකවාදයේ කොයි රකේ දේශපාලනයේ තුලත් තියෙනවා. සමහර විට ශක්තිමත් නැතිනම් දුර්වලයි. කාලයකට මතු වෙනවා, කාලයකට යට යනවා. ඒ වගේම ජාතිකවාදයේ අර්ථකථනත් සෑහෙන තියෙනවා. ඒ සමහර අර්ථකථන අනුව දේශපාලන හෝ ආර්ථිකමය දැක්මක් විදිහට ජාතිකවාදය කියන්නේ ප්‍රතික්ෂේප කළ යුතු දෙයක්ම නෙවෙයි. ඒ රට ගොඩනැංවීමේදී අත්‍යවශ්‍යම දෘෂ්ටිවාදයක්, සටන් පාඨයක් විය හැකි අවස්ථා තියෙනවා. ඒව මොනාව වුණත් මේ රට තුල ජාතිකවාදය කියලා හැමතිස්සෙම වරණැගුණේ සිංහල බෞද්ධ වර්ගවාදය මිසක් ශ්‍රී ලාංකික ජාතිය පදනම් කරගත්ත සාධාරණ මතවාදයක් නෙවෙයි. ඒ නිසාම මේ රටේ ජාතිකවාදී මතවාදය කියන්නේම මහා විනාශකාරී අදහස් ගොන්නක එකතුවක්. ඒ වගේම මේ කියන ජාතිකවාදී වුවමනාවන් එක්ක මේ රට හැමදාම පස්සට ගියා. ඕනම රටක ජාතිකවාදී අදහස් සෑහෙන්න ජනප්‍රියයි. ඒ නිසා ඒවට විරුද්ධව යන එක බලදේශපාලනය ඇතුලේ අවාසිදායකයි. මේ නිසා රටට ජනතාවට මොන හෙණයක් පාත් වුණත් බොහෝ දේශපාලකයන් තෝරගන්නේ ජාතිකවාදය. ඒ විතරක් නෙවෙයි සමාජයක වඩා ඉදිරිගාමී මතවාදයක් පෙන්눔 කළ යුතු තිබුම් වාමාංශික දේශපාලන ධාරාවන් පවා සිංහල බෞද්ධ ජාතිකවාදය තුල ගිලී ගියා. මේ නිසාම මේ වාමාංශික ජාතිකවාදීන් අතර දේශපාලන බලය ගිය හැම විටම රටේ ආර්ථිකය විනාශ කරගත්තා, සමාජ සංස්කෘතික විනාශයන් අත්පත් කරගත්තා. කලාපයේ දියුණුම රාජ්‍ය බවට පත්වීමට තිබූ මේ රට බංකලෝතුම රට බවට පත්වුණි මේ වාමාංශික ජාතිකවාදීන්ගේ දේශපාලනය නිසා. මේකට පරස්වරව දක්ෂිණාංශික ජාතිකවාදයකුත් තියෙනවා. නමුත් ඒකත් සිංහල බෞද්ධ වර්ගවාදී වුවමනාවන් එක්ක ගැටගැසීම නිසා මේ රටට යන එනමන් නැතිව ගිහිල්ලා තියෙන්නේ. කොහොම නමුත් අද බලයේ ඉන්න ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනබලවේග ආණ්ඩුව ජාතිකවාදයට විරුද්ධ ආණ්ඩුවක් කියලා මතයක් උග්‍ර ජාතිකවාදී කොටස් විසින් මතු කරමින් ඉන්නවා. නමුත් අමතක නොකළ යුතු කතාව තමයි ජවිපේ යනු වර්තමාන වාමාංශික ජාතිකවාදයේ පිතෘවරයා විදිහට හඳුන්වන්න පුළුවන් තරමට මේ මතේ පෝෂණය කරපු කණ්ඩායම කියන එක. කොහොම වුණත් ආණ්ඩුව ජාතිකවාදයට විරුද්ධයි කියන කණ්ඩායම් කීපයක්ම අද නැවතත් සිංහල බෞද්ධ ජාතිකවාදයේ උස්සගෙන දේශපාලනය කිරීමේ උත්සාහයක නිරත වෙලා ඉන්නවා. රාජපක්ෂලා කොහොමද සිංහල බෞද්ධ ජාතිකවාදයේ අයිතිකරුවන් විදිහට ඔටුනු පැලඳගෙනනේ හිටියේ? ඒ රාජපක්ෂලාගේ දේශපාලනයේ කඩාවැටීමෙන් පස්සේ එකේ අයිතිය ගන්න වලිකන දේශපාලන චරිත කීපයක්ම ඉන්නවා. ඒ අතරේ කැපී පෙනෙනම පුද්ගලයා තමයි දිලිත් කියන්නේ. දිලිත් කියන්නේත් කලින් රාජපක්ෂලාගේ ජාතිකවාදයේ කරතියාගෙන ගියපු රාජපක්ෂවාදියෙක්. මතකයිනේ සිංහල බෞද්ධ වර්ගවාදී මිනිස්සුන්ගේ ජන්ට ටික දැහැගන්න කැලණි ණයාගෙන ආවෙත් දිලිත් කියලා. කොහොම හරි එදා දිලිත් දර්පුවේ ජාතිවාදී මතවාදයන් දැන් කියලා වෙනස් වෙලා නැහැ. දැන් එයා කියන ව්‍යවසායක රාජ්‍යයක් හදනවා වගේ කතා Taman රාජපක්ෂලාගෙන් වෙනස් කියලා පෙන්වන්න කියන කතා මිසක් ඒ වයේ ගත යුත්තක් නැහැ. එහෙම රාජ්‍යයන් කොහෙවත් ඇත්තෙත් නැහැ. ඒ කතා ටික පොඩ්ඩකට පස්සකින් තියමු. දිලිත් අද දේශපාලකයෙක් විදිහට පෙනී හිටියත් දිලිත් කියන්නේ ව්‍යාපාරිකයෙක්. හැබැයි වසල කුලේ ව්‍යාපාරිකයෙක්. එයාගේ ව්‍යාපාර ඉතිහාසයේ කළු පැල්ලම් අඳුරු ගුහා ගොඩක් තියෙනවා. දිලිත් පොහොසතෙක් වුණේ නිකම් වෙළඳ දැන්වීම් ලියලා කරලා විතරක් නෙවෙයි. දැන්වීම් ප්‍රචාරණයට මුව වෙලා කරපු ජල්තර වැඩවලින්. ජනමාධ්‍යයක හිමිකාරීත්වයේ හයිය පාවිච්චි කරලා ගහපු මජර ගේම් වලින්. මෑතකාරණේම එක උදාහරණයක් ගත්තොත් කොරෝනා වසංගතයෙන් රටම අසරණ වෙලා ඉන්න වෙලාවේ ඇන්ටිජන් වලින් ගසාගාපු ව්‍යාපාරිකයෙක් කියන එක රටම දන්න ප්‍රසිද්ධ කතාවක්. ඒ විතරක් නෙවෙයි. දිලිත් කොටස් වෙළඳපොළ ගේම් වලට නම් දරාපු කෙනෙක්. Tamanගේ ලාභය වෙනුවෙන් ඕන දහදුරා වඩක් කරන්න පුරුවන් ජාතියේ මිනිහෙක්. මෙහෙම මිනිහෙකුට ඇත්ත ජාතිකවාදියෙක් වෙන්න පුරුවන්ද? මෙහෙම මිනිහෙක් එක්ක එකතු වෙලා දූෂණයෙන් තොර රටක් හදන්න පුරුවන්ද? දිලිට්ට හරියලම කරන්න පුරුවන් වැඩේ ව්‍යවසායක රාජ්‍යයක් හදන එක නෙවෙයි, ජාවාරම්කරුවන්ගේ රටක් හදන එක. මොකද ඒ වැඩේ හොඳටම මිනිහා දන්නවා. ඊගවට දිලිට්ට එකතු වෙලා ඉන්න සෙට් එක දිහා බලන්න. මහාචාර්ය විදිහට පෙනුවටු වදකොත්තු කතා කියලා රට ජාතියෙන් ගිනි තිබ්බා අමු ජාතිවාදියෙක්, මුස්ලිම් විරෝධියෙක්. මෙයාලා එක්ක එකතු වෙලා ශ්‍රී ලාංකික ජාතියක් හදන්න පුරුවන්ද? තවත් අපරාධිකරුමන්, වංචා දූෂණ වලට කප් ගප්පු අය, ආගම්වාදීන් ජාතිවාදීන් රොත්තක් දිලිත් එකතු කරගෙන ඉන්නේ. දැන් ඔය කියන ජාතිකවාදී ව්‍යවසායක රාජ්‍ය හදන්නද? වැඩේ කියන්නේ එතන හිටපු සමහරත් ඉන්නේ දැන් හිරේ.
දිලිත්ත අලිතෙන් මේකතුන ඩයල් එක තමයි හම්බන්තොට ප්‍රියංකර මුහුල්ල. මිනිහා දේශපාලනය පටන් ගත්තේ ජවිපෙන්. එතන ජාතිකවාදයෙන් පෝෂණය වුණු මිනිහා. ඊළඟට ගියේ ගෝඨාගේ ජාතිකවාදයේ පෝෂණය කරපු වියත්මකට. දිලිත්ලත් එතන හිටියා. හැබැයි මිනිහට එතන පොරක් වෙන්න බැරි වුණා. ඊට පස්සේ එතනින් පැන්න චම්පිකාගේ ජාතිකවාදී ජනරජය පෙරමුණට. එතනත් හරි ගියේ නැහැ. ඒ සියල්ලත් අසාර්ථක ව්‍යාපාර බවට පත් වුණා. ජාතිකවාදයටත් යන එනමං නැතිව බහු පෙනෙන්න ගත්තා. ඊට පස්සේ පැන්න UNPට. රට බේර ගන්න තියෙන අන්තිම අවස්ථාව මේක තමයි කියාගෙන UNPට පැන්නේ. හැබැයි ඒ UNPයේ දක්ෂිණාංශික මතවාදයක් පිළිගෙන නෙවෙයි. Tamanට తాවකාලිකව පැවතින්න තැනක් ඕන නිසා. ඒත් ඉතින් කොතන පැවතින්නත් වැඩේට දක්ෂ වෙන්න ඕනේනේ. මිනිහා UNP එකේ ආසන සංවිධායකවරයා විදිහට සම්පූර්ණයෙන්ම අසාර්ථක වුණා. ඊට පස්සේ YouTube channel එකක් පටන් අරගෙන අතොරක් නැතුව ඔහේ කියවන්න ගත්තා. මේ වගේ අය කොහේ රස්තියාදු ගැහුවටු අන්තිමට යන්නේනමන් නැති වෙනකොට ජාතියයි ආගමයි අස්සේ තමයි ආපහු ගිහිල්ලා ඇල්ලෙන්නේ. අමු තක්කඩි. ඔක්කොම කුණු බේරවැවට එකතු වෙනවා වගේ දිලිතුත් ඕන වහකුණක් ඉහලින් බාරගන්නේ එකේ ප්‍රියංකරත් එතනට ගිහින් නැවතුණා. ඉතින් මේ අයට දිලිත්ලා එක්ක එකතු වෙලා Tamanගේ తాවකාලික පැවැත්මට මොනවා හරි කරගෙන ඉන්න පුළුවන්. වෙන කරන්න පුළුවන් දෙයක් නැහැ. එහෙනම් ආයුබෝවයිවා.